විනාඩි 2ක කාලයක් මම ලබා දෙනවා ප්‍රශ්න දීලා ඔයාට තියෙන්නේ මේ විනාඩි 2 ඇතුළත මේ ප්‍රශ්නෙට පිළිතුරු ලියන්න. හරි. ඔන්න ඔයාලට ලබා දුන්නු කාලය වේලාව අවසන් වුණා. දැන් ඔන්න මේ ප්‍රශ්නේ හදන්න ගොඩාක් ලේසි. Tamanට කාලය ගැන. හරි. කාලය ගැන අපි වේලාව කියලා කියනවා. වේලාව ගැන කාලය කියන පාඩම ගැන හොඳ අවබෝධයක් තියෙනවා නම් මේ මිනිත්තු 45 කියන එක දන්නවා නම් ඔයාලට ලේසියෙන් හදා ගන්න පුළුවන්. හරි. මේක ටිකක් අමාරු විදිහට තියෙනවා. හරි. ඔයාලට 6 වසර 7 වසරට ගියාට පස්සේ ලොකු ලොකු ක්‍රම, ඒ කියන්නේ ලේසි ක්‍රම චුට්ටක් ලොකුයි ඒවා කියා දෙනවා. නමුත් එච්චර ලොකු දේවල් දාන්න නැතුව අපිට මේවා ලේසියෙන් විසඳ ගන්න පුළුවන්. හරි. දැන් මේ ප්‍රශ්න හරියට කියවුවොත් පුතේ පැයට කිලෝමීටර 40ක වේගයෙන් ගමන් කරනවා කියලා කියන්නේ එක පැයක් ඇතුළතදී. ඒ කියන්නේ අපි හිතමු උදේ 7ට ගමන ආරම්භ කරොත් උදේ 8 වෙද්දී. අපි කියනවනේ පැයක් කියලානේ. 7 ඉඳන් 8 වෙනකම් පැයක්නේ. 7 ඉඳන් 8 වෙනකොට බස් එක කිලෝමීටර 40ක් ගිහිල්ලාලු. ඒකට තමයි වේගයෙන් යනවා කියලා කියන්නේ. එහෙනම් එක පැයකට කිලෝමීටර 40ක වේගයෙන් ගමන් කරන බස් රථයක් අහනවා අපෙන් මිනිත්තු 45කදී ගමන් කරන දුර. දැන් පැයකට කිලෝමීටර කියන එක අපි පුතේ දැන් ඒක එක එකක්. මොකද පැයටනේ. පැයට තමයි ඒක දීලා තියෙන්නේ. දැන් අහලා තියෙන ප්‍රශ්නේ මිනිත්තු වලට. එතකොට අපිට ඔක හදා ගන්න අමාරු හින්දා අපි ලේසි මේ ඒකක දෙකම එකක් කරගත්තා. එහෙනම් අපි දන්නවා පැයකට මිනිත්තු කීයක් තියෙනවද? පැයකට මිනිත්තු කීයද? මං කිව්වේ කාලය ගැන අවබෝධයක් තියෙනවා. පැය එකකට මිනිත්තු කොච්චරද උදේ තියෙන්නේ? පැය එකකට මිනිත්තු තියෙනවා කීයද? මිනිත්තු 60ක් තියෙනවනේ. මිනිත්තු 60ක්. එහෙනම් අපි මෙතනින් ඉස්සරහට ගාන මේ පැය කියන එක වෙනුවට මිනිත්තු කියලා පාවිච්චි කරොත් මිනිත්තු 60ක් තියෙනවා. මිනිත්තු 60කට තමයි කිලෝමීටර 40ක් යන්නේ. එහෙනම් මිනිත්තු 60කට කොච්චරද යනවා කියන්නේ? මම පැයට කිලෝමීටර 40ක වේගෙන් කියලා කියන්නේ පැයක් කියන්නේ අපිට මිනිත්තු 60ක් කියලා ගන්න පුළුවන්. මිනිත්තු 60කට කොච්චරද යනවද? කිලෝමීටර 40ක් යනවා. අපි ලේසියෙන් කිලෝමීටර කියලා අපි සම්මත එකකින් ගත්තොත් km නේ ගන්නනේ. පැයකට කියලා කියන්නේ මිනිත්තු 60. මිනිත්තු 60කට කිලෝමීටර 40ක් යනවා. අපෙන් අහන්නේ මොකක්ද? මිනිත්තු 60කට නෙවෙයි අපෙන් අහනවා. මිනිත්තු කොච්චරකටද? මිනිත්තු 45කට. මිනිත්තු 45කට
කොච්චර දුරක් මේ බස් එක යනවාද කියලා අපෙන් අහනවා. ඔන්න ඔය කොටස මුලින්ම තේරුම් ගන්න ඕනේ. හරි. මෙතන පැයක් කියන එක මිනිත්තු 60ක් කියලා අපි දන්නවා. ඒ හින්දා මේක ඒකක දෙකකින් තිබ්බොත් පැයයි මිනිත්තු කියලා කාලය සම්බන්ධ ඒකක දෙකකින් තිබ්බොත් මේක හදාගන්න ටිකක් අමාරුයි. ඒකින්ද මේ දෙකම එකක් කරගත්තා. ඒකින්ද අපි පැය එක වෙනකොට පාවිච්චි කරා මිනිත්තු 60 කියලා. මිනිත්තු 60කට යනවලු කිලෝමීටර් 40ක්. දැන් අපිට හොයන්න කියලා මිනිත්තු 45කට. දැන් මේ මිනිත්තු 45 කියන අපිට මේක මං කිව්වේ අර 6 වසරේම නම් 7 වසරට විතර ආය අඟවල පුතේ ඔයාලට තියාදී ලස්සන ක්‍රම හරි මේක මේකෙන් ගුණ කරනවා මේක මේකෙන් ගුණ කරලා ලස්සනට හොයන්න ක්‍රම කියා දෙනවා. හරි එච්චර ලොකු ඒවා දැනට අවශ්‍ය නැහැ. හරි අපිට 4 වසරට 5 වසරට එච්චර ලොකු ඒවා නැහැ. දැන් මේ දෙක දිහා බැලුවාම මේ මිනිත්තු 45 කියන එක මොකක්ද කියන එකයි මිනිත්තු 60 කියන එක මොකක්ද කියන එකයි ඔයාගේ ඔළුවේ තියෙන්න ඕනේ. හරි ඔයාගේ ඔළුවේ තියෙන්න. මිනිත්තු 45ක් කියලා කියන්නේ හරි අපි දන්නවා පුතේ පැයකින් 3 කාලක්. හරි එතන පැය කාලක් කියන්නේ කොච්චරද? පැය කාලක් කියලා කියන්නේ දැන් මේක දැනගන්න. පැය කාල කියලා කියන්නේ කොච්චරද? පැය කාල කියලා කියන්නේ මිනිත්තු කොච්චරද? 15ක් නේ. පැය කාලක් කියලා කියන්නේ මිනිත්තු 15යි. පැය කාලක් කියලා කියන්නේ මිනිත්තු 15යි. පැය භාගයක් කියන්නේ මිනිත්තු කොච්චරද? පැය භාගය කියලා කියන්නේ මිනිත්තු කොච්චරද? පැය භාගය කියලා මෙහෙම දෙනවා නැත්නම් පැය භාගය ලියන්න පුළුවන් කොච්චරද මිනිත්තු? මිනිත්තු 30. එහෙනම් මිනිත්තු 45ක් කියන්නේ කොච්චරද? අපි පැය 3 කාලක් නේ. පැය 3 කාලක්. එතකොට දැන් මොන හොඳට මිනිත්තු 60 කියලා කියන්නේ පැයක්නේ. දැන් මිනිත්තු 60ට පැය කාලයව කීයක් තියෙනවද? මේක ඔළුවට ටක් ගාලා එන්න ඕනේ. හරි. දැන් අර මං කියපු විදිහ අමාරු විදිහෙන් හදන්න නැතුව ලේසි විදිහෙන් හදනවා නම් මේ කාලය සම්බන්ධ දැනගන්න ඕනේ. පැය පුතේ මිනිත්තු 60ට තියෙනවා පැය කාලයව කීයද? කාලයව තියෙනවා 4ක්. කාලය 4ක් තමයි පැය එකක් වෙන්නේ. අපි ඒක වෙනම භාග පාඩම වෙනම ඉගෙන ගන්නවා නේ. කාලයව 4ක් නේ භාගයව දෙකක් තමයි එකක් වෙන්නේ. කාලයව නම් 4ක්. කාලය කියන්නේ 4න් එකක් නේ. ඒතර 4න් එකේව 4ක් තමයි මොකද්ද වෙන්නේ? එකක් වෙන්නේ. භාගයව නම් භාගයව දෙකක් තමයි සම්පූර්ණ ඒවා එකක් වෙන්නේ. එතකොට පැය එකක් වෙන්නේ පැය කාලයව 4ක්. හරි. එතකොට මේ මිනිත්තු 60 කියන එක ඇතුලේ මේ පැය කාලයව එහෙම නැත්නම් මිනිත්තු 15 ඒවා 4ක් තියෙනවා. හරිනේ 15 4ක් 4 60යි නෙන්නේ. ඒ ගුණ කරලා බැලුවම 60යි වෙන්නේ. මිනිත්තු 45 ඇතුලේ පැය කාලයව කීයක් තියෙනවද? මිනිත්තු 45 කියලා කියන්නේ අපි ගාව පැය 3 කාලක් කියලා. 3 කාලක් කියන්නේ කාලයව කීයක්ද? කාලයව 3ක් නේ. කාලයව 3ක්. එතකොට දැන් පුතේ මට ලේසියෙන් කරගන්න පුළුවන් මම මෙන්න මේ විදිහට ගාන හැදුවා නම් මිනිත්තු 60කට යන එක දැන් 45ට එකපාර බෙදා ගන්න බැරි හින්දා මම මොකද කරන්නේ? මම කරනවා දැන් මම දන්නවනේ දැන් මේක පැය කාලයකට හොයාගන්න ලේසි ක්‍රමය. මොකද්ද ලේසි ක්‍රමය? පැය කාලක් කියන්නේ මිනිත්තු 15ක් නේ. ඒ කියන්නේ මිනිත්තු 60 4ෙන් බෙදුවාම එන එක තමයි පැය කාලක් කියන්නේ. එහෙනම් මම මිනිත්තු 15කට යන දුර හොයාගන්නවා. කොහොමද හොයන්නේ? මම දැනට මේක මගන්න මේක යන ඔළුවේ තියනවන්නේ. හරි? මම දැනට මේක මගන්න ඔන්න බලා ගන්න. මේ චූට්ටක් හිතන්න කියන්නේ පොඩ්ඩක් කාලේ එකක් තමයි භාග සහ කාලය ගැන අවබෝධය තියෙනුනේ මේ විදිහට හදනවා නම්. එහෙම නැත්නම් අර අමාරු ක්‍රමයේ දාලා පොඩ්ඩක් අමාරුවෙන් හදන්න වෙන්නේ. නමුත් ඊට වඩා මේක ලේසි. හරි? දැන් පුතේ මිනිත්තු 15කදී ගමන් කරන දුර මම හොයනවා. මිනිත්තු 15කදී ගමන් කරන දුර. කොහොමද හොයන්නේ? මිනිත්තු 15කදී ගමන් කරන දුර කොහොමද හොයන්නේ? මිනිත්තු 15කදී ගමන් කරන දුර. මිනිත්තු 15කට ගමන් කරන දුර හොයන්නේ පුතේ අපි මිනිත්තු 60ට යන දුර දැන් අපිට කිව්වනේ. හරි? මිනිත්තු 60කට කොච්චරද යනවා කියලා කිව්වේ? කිලෝමීටර් 40ක්. එහෙනම් අපි දන්නවා මිනිත්තු 15 කියලා කියන්නේ මේ 60 4ෙන් බෙදුවම තමයි 15 වෙන්නේ. එහෙනම් එහා පැත්තේ තියෙන 40 4ෙන් බෙදුවා නම් අපිට හොයාගන්න පුළුවන් කොච්චර කිලෝමීටර ප්‍රමාණයක් මිනිත්තු 15කට යනවද කියලා. එහෙනම් 46 කිලෝමීටර 4ෙන් බෙදමු. බෙදලා බලමු. 44. බෙදන්න දෙයක් නෑ චක්‍රය ගන්නවා නේ 4 වරක් කීයද 40 වෙන්නේ? 4 වරක් 10 තමයි 40 වෙන්නේ. එහෙනම් ඔන්න තේරුම් ගන්න මෙන්න මෙච්චරයි අමාරු කොටසක් තියෙන. මෙතනින් යන්න අමාරු ලේසි. අමාරු නෑ. පොඩ්ඩක් අපි තේරුම් ගමු. කල්පනා වෙන්න බය වෙන්න එපා. ඔන්න ආයෙ මම කියලා දෙනවා. හරි?
අපි දන්නවා පුතේ පැය එකක් කියන්නේ මිනිත්තු 60ක්. මිනිත්තු 60කට කිලෝමීටර 40ක් යනවලු. මම දන්නවා දැන් මේ දීලා තිබ්බ දෙක අනිත් එක මේ අහලා තියෙන ප්‍රශ්නේ අහලා දෙන්නේ මිනිත්තු 45. එතකොට මේ මිනිත්තු 45 කියලා කියන්නේ පැයෙන් 3 කාලක්. ඒ කියන්නේ පැය කාලයක් කියන්නේ මිනිත්තු 15. 15 3ක් තමයි මිනිත්තු 45 කියලා කියන්නේ. එතකොට අපිට එකපාර මිනිත්තු 45 හොයාගන්න බැරි වුණාට පැය කාල කියන අපිට හොයාගන්න ලේසි. මොකද පැය කියන එක කාලෙන් බෙදෙනවනේ නේද? 60 කියන එකත් 15 බෙදුවම 4යි කියලා ලස්සනට එනවනේ. ඒකින්ද මම මේ මිනිත්තු 15ක හොයාගත්තොත් මට ලේසියෙන් 15 3 45 වෙන නිසා මිනිත්තු 45කට 3 කාලක හොයාගන්න ලේසි. ඒ නිසා මම මොකද කරේ? මුලින්ම මම කරා පැය කාලක එහෙම නැත්නම් මිනිත්තු 15කට යන දුර හොයාගත්තා. මිනිත්තු 15ක් කියලා කියන්නේ එතකොට මිනිත්තු 64න් බෙදුවම තමයි මිනිත්තු 15 වෙන්නේ. එහෙනම් 60ට යන දුර 4න් බෙදුවොත් 15ට යන දුර හොයා ගන්න මට ලේසි. එහෙනම් මිනිත්තු 60ට කිලෝමීටර් 40ක් යන නිසා මිනිත්තු 15ට ගන්න මම මොකද කරේ? 64න් බෙදලා මේ 15 ආවේ. එහෙනම් එහා පැත්තේ තියෙන 40ක් 4න් බෙදුවාම මට එනවා මිනිත්තු 15කට කිලෝමීටර් 10ක් යනවා. මිනිත්තු 15කට කිලෝමීටර් 10ක්. ඊට පස්සේ මම මොකද කරන්නේ? මම දන්නවා දැන් මේ කාලය 3ක් තමයි 3 කාලකට තියෙනවා. මම කිව්වා මිනිත්තු 45 කියලා කියන්නේ පැය 3 කාලක්නේ. එහෙනම් 15 3ක් තමයි 45 වෙන්නේ. එහෙනම් මම දැන් හොයනවා මිනිත්තු 45කදී ගමන් කරන දුර. කොහොමද හොයන්නේ? දැන් මම මිනිත්තු 45 කියලා කියන්නේ මිනිත්තු 15කට 3ක්. හරි? 45 කියලා කියන්නේ 15කට 3ක් නේ. එහෙනම් මම කිව්වා 15 කියන්නේ කිලෝමීටර් 10යි. එහෙනම් මේ කිලෝමීටර් 10ව 3ක් මේ 10 තුනේ ගුණ කරලා මට එනවා 10ක් 3 කිලෝමීටර් 30යි. කිලෝමීටර් 30යි. හරි? හොඳට තේරුම් ගන්න මේක සරල ප්‍රශ්නයක්. කෙටි ක්‍රම තියෙනවා නැත්තේ නෑ. නමුත් ඔයාලා දන්නවා අපි ගණිතයේදී පුතේ කෙටි ක්‍රම හැම දෙයකම පාවිච්චි කරන්නේ නැහැ. සමහරවිට මීට ගොඩාක් සරල නිකන් ටක් ගාලා උත්තර දෙන්න ක්‍රමයක් වාට කියලා දෙලා ඇති ගුරුවරු. හරි ඒක අපිත් මමත් හොඳට දන්නවා. නමුත් ගාන හැදෙන්නේ කොහොමද කියන එක ගැන අවබෝධයක් නැතුව ක්‍රම පාවිච්චි කළ වැඩක් නැහැ. හරි ඒ නිසා හොඳට ඔළුවට ගන්න මේක කියලා දෙන්නේ පැයට කිලෝමීටර් 40ක වේගයෙන් ගමන් කරනවා කියලා. එතකොට අපි මේකේ ඊළඟට අහලා තියෙන ප්‍රශ්නේ මිනිත්තු හින්දා අපි මේ පැය එක කියන එක මිනිත්තු කරගත්තා. පැය එකට මිනිත්තු 60යි. එතකොට පැයකට කිලෝමීටර් 40යි කියලා කියන්නේ මිනිත්තු 60කට කිලෝමීටර් 40ක් තමයි යන්නේ. ඊට පස්සේ අපි ප්‍රශ්නේ අහලා තියෙන මිනිත්තු 45කදී එකපාර මිනිත්තු 45කට ගාන හොයන්න බැරි හින්දා අපි මොකද කරේ? අපි දන්නවා මේ මිනිත්තු 60 කියලා කියන්නේ පැය කාලයව 4ක්. මිනිත්තු 45 කියලා කියන්නේ පැය කාලයව 3ක්. එහෙනම් පැය කාලය කියන්නේ මිනිත්තු 15යි. එහෙනම් මේ 60 සහ 45 කියන දෙකම 15න් බෙදෙන හින්දා මම ලස්සනට මිනිත්තු 15කට ගමන් කරන දුර හොයාගත්තා. කොහොමද හොයාගත්තේ? මිනිත්තු 60කට කිලෝමීටර් 40යි. එතකොට මිනිත්තු 15 කියන්නේ 64න් බෙදුවා වෙන ගාන. ඒ හින්දා 64න් බෙදලා මේ පැත්තට ගත්ත හින්දා එහා පැත්තේ තියෙන ගානත් මම 4න් බෙදුවා. එතකොට මිනිත්තු 15කට මට එනවා කිලෝමීටර් 10ක් යනවා. ඊළඟට මම මොකද කරේ? 45ට මිනිත්තු 45ට තියෙනවා මිනිත්තු 15ව 3ක්. එහෙම නැත්නම් පැය 3 ගානකට තියෙනවා පැය කාලයව 3ක්. දැන් මේ වෙන දිනේ පැය කාලයක ගමන් කරන දුර. එහෙනම් මේ වගේ 3ක් 45 කියන්නේ. එහෙනම් පුතේ මිනිත්තු 45කදී ගමන් මම මොකද කරේ? ඒ පැය කාලයකදී ගමන් කරපු ගාන. එහෙම නැත්නම් මිනිත්තු 15කදී ගමන් කරපු දුර 3ෙන් ගුණ කරා. එතකොට මට ආවා මිනිත්තු 45කදී කිලෝමීටර් 30ක් මේ බස් එක ගමන් කරනවා කියලා. හරි? එහෙනම් ඔන්න ලේසි. ඔන්න මම ගොඩාක් පාරක් කියලා දුන්නා. මේක මීට වඩා ලේසියෙන් හදන්න ක්‍රම වල 6 වසර 7 වසර කියලා දෙනවා. ඒ ක්‍රම වලට ගියාට කමක් නැහැ. නමුත් හැදෙන විදිහවත් දන්නේ නැති කෙටි ක්‍රම භාවිතා කරලා හදන්න යන්න එපා. හරි? එහෙනම් ඔන්න මේ ගානේ මම අපේ අර බෝඩුවක් වැරද්දක් වුණා නම් ටක් ගාලා හදාගන්න. විනාඩියක් දෙන්න ඉක්මනට හදාගන්න.